ඔයාලත් මැණික් ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්නේ. මේ ව්‍යාපාරය පටන් ගන්න ලක්ෂ ගාණක් ඕනේද? පොඩි ගාණකින් පටන් ගන්න පුළුවන්ද? මොනවද අවශ්‍ය බඩු? කතා කරමු මේ වීඩියෝ එකේ. පළවෙනි කාරණාව තමයි මේ බිස්නස් එක පටන් ගන්න ඔයාලට ලක්ෂ ගාණක් ඕන වෙන්නේ නැහැ. මං කිව්වොත් ඔයාලන් කීයක්වත් නැති වුණත් මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද? ඉතින් ඔව් ඇත්තටම පුළුවන්. ඔයාලා අහලා තියෙනවද ඉරෝට්ටු අරන් එනවා කියලා? ඉතින් ඉරෝට්ටු අරන් එනවා කියන්නේ සරලවම කිව්වොත් වෙන කෙනෙකුගේ ගලක් ඔයා අරන් ඇවිල්ලා විකුණලා ඔයා ලාභයක් තියාගන්න එකට. ඉතින් සාමාන්‍යයෙන් ලොකු මුදලායලා මාකට් එකට එන්නේ නැහැ ඒගොල්ලන්ගේ ගල් විකුණන්න. ඒගොල්ලන්ට හම්බෙන පොඩි පොඩි ගල් ටික විකුණන්න මේ ඉරෝට්ටු යවන අයතේ තමයි යවන්නේ. ඉතින් මේ රත්නපුර නිවිදගල හැරණියාවක මාකට් වල ඉරෝට්ටු විතරක් කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. කවදාවත් තමන්ගේ කියලා ගලක් සල්ලි වලට අරන් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ මේන් ආදායම ඉරෝට්ටු අරන් යන එක. ඉතින් ඔයා හිතන්නකෝ මුදලාලි දෙනවා ගලක් මේ ගල්ට මට ලක්ෂයක් ඕනේ ඔයා විකුණලා මට ගෙනත් දෙන්න. මෙයා මාකට් එකට ඇවිල්ලා කියන්නේ මේ ගල් ලක්ෂ 2යි කියලා. ඉතින් ඔයා හිතන්නකෝ කියන කෙනා ලක්ෂ 1,20,000කට ගල ඕකේ වෙනවා කියලා. මොකද ජෙම් බිස්නස් එකේ කවදාවත් කියන ගානට ගල ඕකේ වෙන්නේ නැහනේ. අනිවාර්යෙන් බාගේන් කරලා මිල අඩු කරගන්නවාමයි. එතකොට රුපියල් 1,20,000කට ඔයා බිස්නස් එක ක්ලෝස් කරොත් මුදලාට දෙන්න ඕන ලක්ෂයයි රුපියල් 20,000ක් ඔයාට ලාභයි. ඉතින් අන්න ඒ නිසා කැපිටල් එකක් නැහැ කියලා බිස්නස් එක පටන් ගන්න බයෙන් ඉන්නවා නම් ඔයාට කැපිටල් එකක් ඕනේ නැහැ මේ ජෙම් බිස්නස් එක පටන් ගන්න. ඔයාට පටන් ගන්න විතරයි ඕනේ. ඉතින් ඔයා ඉරෝට්ටු වලින් යන්නත් කැමති නැත්නම් ඔයාට ඒ වගේ ගල් දෙන මුදලාලි කෙනෙකුත් නැත්නම් ඔයාට පුළුවන් රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂ දෙකක් අඩුම තියෙනවා නම් මේ බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්. මොකද මාකට් එකකට ආවට පස්සේ රුපියල් 1000 ඉඳලා ගල් ගන්න තියෙනවා මේ මාකට් එකේ. ඉතින් ඔයා හිතන්න ඔයා රත්නපුර අඹගහට මාකට් එකෙන් රුපියල් 1000කට ගලක් ගන්නවා. ඉතින් මේ ගල වාරන් යනවා නිවිතිගල ජෙම් මාකට් එකට. නිවිතිගල ජෙම් මාකට් එකේ මිල පොඩ්ඩක් වැඩි. ඔයා එතන අරන් ගිහිල්ලා මේ රුපියල් 1000ට ගන්න ගල රුපියල් 2000කට වික්කොත් ඔයාගේ ලාභය රුපියල් 1000යි. ඉතින් මම මේක උදාහරණයකට කිව්වේ. ඉතින් මේ ජෙම් බිස්නස් එක කියන්නේ අඹගහට මාකට් එකෙන් ගලක් අරගෙන නිවිතිගල මාකට් එකේ විකුණන එක නෙවෙයි. ඊට වැඩිය ලොකු දෙයක් මේ ජෙම් බිස්නස් එක ඇතුලේ තියෙනවා. ඉතින් මොන දෙයක් වුණත් ඔයා කොතනකින් හරි පටන් ගන්න ඕනේ. ඉතින් පටන් ගැම්මක් විදිහට ඔයාලට මේ දේ කරන්නත් පුළුවන්. ඉතින් ජෙම් බිස්නස් එකේදී නෙවෙයි මොන බිස්නස් එකේදී වුණත් පටන් ගැම්මේදී අග අපිට ක්ලියර් නැහැ. මුලින් පටන් අරගෙන කරගෙන යනකොට තමයි මේක ක්ලියර් වෙගෙන එන්නේ. ඉතින් ඒ හින්දා බල ඉන්න එපා. පටන් ගන්න එක තමයි වැදගත්. ඉතින් ජෙම් බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ ගාණක් මගේ අතේ සල්ලි නැහැ කියලා බය වෙලා හිටපු කට්ටියට ඉතින් බය වෙන්න ඕනේ නැහැ. රුපියල් 50,000ක් ලක්ෂයක් ලක්ෂකමාරක් දෙකක් තිබුණත් ඇති බිස්නස් එක පටන් ගන්න පුළුවන්. පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. හැබැයි මේ වගේ පොඩි ගාණකින් පටන් ගද්දී අනිවාර්යයෙන්ම ඔයා පරිස්සම් වෙන්නම ඕනේ. මොකද හැම ව්‍යාපාරයකම වගේම මේ ජෙම් ව්‍යාපාරෙත් හොරු ඉන්නවා හැමතැනම. අලුතෙන් එන කෙනෙක් දැක්කොත් ගුලාබි පටවන්න බලාගෙන වෙනම සෙට් එකක් ඉන්නවා. ඉතින් ඔයා රුපියල් ලක්ෂයක් අතේ තියාගෙන බිස්නස් එකට ඇවිල්ලා රුපියල් 50,000කට ගුලාබි ගලක් ගත්තොත් එහෙම එතනම ඉවරයි බිස්නස් එක. ඉතින් අලුතෙන් බිස්නස් එක පටන් ගන්න ඔයා කාරණා 5ක් පිළිබඳව අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නම ඕනේ. එක තමයි සින්තටික් ගල්. ඉතින් ඔයා බිස්නස් එකට ආව අලුතම සින්තටික් ගල් දෙක තුනක් ගත්තොත් ඔයාගේ සල්ලි ටික නිරපරාදි වේදන් වෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයා මාකට් එකට යන්න කලින් සින්තටික් ගලක් අඳුරගන්නේ කොහොමද? මොන වගේ සින්තටික් ගල්ද මාකට් එකට එන්නේ? මේ වගේ සින්තටික් ගල් ගේන්නේ කවුද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තමයි මාකට් එකට එන්න ඕනේ. ඉතින් අපි සින්තටික් ගල් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේක ඉතින් මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අවශ්‍යයි ඉන්නවනම් බලන්න. සින්තටික් ගල් ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඒකේ. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔයා මාකට් එකට බැස්ස අරුත ඔයා හෝල්සේල් ගල් ගන්න යනවා. මොකද ඔයා කලින් මැණික් අතපත ගාලා නැහැ. කලින් මැණික් දැකලා නැහැ. මැණික් ගලක් අතට ගත්තාම ලස්සනයි ආස හිතෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාට මේ මැණික් ගල් දැක්කම ගන්න හිතෙනවා. ඉතින් එහෙමයි කියලා හැම මැණික් ගලම ගන්න යන්න හොඳ නැහැ. ඔයාට අරගෙන ලාභයක් තියාගෙන ආපහු විකුණන්න පුළුවන් ගලක් විතරක් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ. ලස්සනයි කියලා අරන් ගිහලා ගෙදර ගොඩ ගහගත්තොත් ඔයාගේ කැපිටල් එක එතනට හිර වෙනවා. එතකොට බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න අමාරුයි. අන්න ඒ නිසා ඔයා මාකට් එකට යන්න කලින් රූල් එකක් දාගන්න. පළවෙනි මාසේ මම ගල් ගන්නෑ. පළවෙනි මාසේ මම ගල් එන ගල් ටික ඔක්කොම බලනවා. අතපත ගහලා ගල් ටිකට හුරු වෙනවා හොඳට. ගල් ගෙනත් දෙන කට්ටියකින් මිල අහලා බලලා මිලට හුරු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කාලයක් දීලා
බිස්නස් එක පටන් ගත්තාම ඔයා අර ආසාවට අරගෙන බිස්නස් එක පරදින්න දෙන සම්භාවිතාව අඩු වෙනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි මාකට් එකට අලුතෙන් එන ගොඩක් අය වර්ධින තැනක් තමයි ලොකු මිලවල් වලට ගල් ගන්න එක. මොකද මාකට් එකේ ගල් අරන් එන කට්ටිය රුපියල් 10 ගල්ට කියන්නේ ලක්ෂ 1.5යි 2යි කියලා. එතකොට ඔයාලට එකපාරට මිලක් හිතා ගන්න බෑ. ඉතින් එතකොට රුපියල් 10000ක් වඩන ගල ගේන කෙනා කියනවා ලක්ෂ 1.5ක් කියලා. ඉතින් ඔයා රුපියල් 50000කට විතර ගත්තොත් ඔයාට හපව ඒක මේ මාකට් එකේ විකුණ ගන්න බෑ. ඉතින් මේ මිල අල්ලන්න නම් ඔයාට තව අවුරුදු 5ක් 10ක් විතර ගල අතේ තියාගෙන ඉන්න වෙනවා. ඉතින් එතකොට ආයි අර කිව්වා වගේ කැපිටල් එක අහපව එතන හිර වෙනවා. ඉතින් මේ මිල කියන්නේ ලොකු දීර්ඝ මාතෘකාවක්. ඉතින් අපේ කෝස් එකේදී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කරනවා. කවදාවත් මාකට් එකට ගල ගේන කෙනා කියන මිලට ගල යන්න එපා. ඔයාට වදින විදිහට තමයි ගල ගන්න ඕනේ. ඉතින් තව දෙයක් තමයි අඳුරනවා කියලා විශ්වාස කරන්න යන්නත් එපා මේ බිස්නස් එකේදී. ඉතින් ඒ මොකද මේ මැනික් කියන බිස්නස් එකේ වටිනාකම වැඩි නිසා මේ බිස්නස් එකට ඇවිල්ලා තියෙන හොරු ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි අලුතෙන් පටන් ගන්න කෙනෙක් වෙන කාවත් විශ්වාස කරන්නේ නැතුව තමන්ගේ බුද්ධිය විශ්වාස කරලා තමන්ගේ දේ හරියට කරගත්තා නම් හරියි. ඉතින් මේ ජෙම් බිස්නස් එකට අලුතෙන් එන කට්ටිය මේක ආයි අතහැරලා යන ලොකුම හේතුවක් තමයි ඉක්මන් ලාභ බලාපොරොත්තු වෙනවා. ඉතින් ජෙම් බිස්නස් එකේදී නෙවෙයි මොනම බිස්නස් එකකදීවත් අද පටන් අරගෙන මාසෙන් දෙකකින් ලාභ ගන්න බෑ. අඩුම අවුරුද්දක් හෝ දෙකක් අල්ලගෙන ඉන්නම් වෙනවා මේකේ බිස්නස් එකක් හදාගන්න. සමහර විට අවුරුද්දෙන් දෙකිනුත් හරියන්නේ නැති වෙන්න පුළුවන්. අපිට හරියටම කියන්න බෑ මේක අවුරුද්දෙන් හරියයි දෙකෙන් හරියයි තුනෙන් හරියයි කියලා. අනිවාර්යෙන් ඉතින් හරියනකම් අල්ලගෙන ඉන්නම් වෙනවා. ඉතින් මැනික් බිස්නස් එකට අලුතෙන් එන්න කෙනෙක් නම් කවදාවත් මාසෙන් දෙකෙන් ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙන් බලාපොරොත්තු වෙන් ආවොත් ඒක හම්බෙන්නේ නැතිකොට ඔයා මේක අතහැරලා යනවාමයි. ඉතින් මේ දේවල් ටික ඔළුවේ තියාගෙන එන ගමන් මේ මැනික් බිස්නස් එකට එද්දී ඔයාට අවශ්‍ය කරන උපකරණ වගේක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි පාවිච්චි කරන බඩු ටිකක්. මේ ඔක්කොම අලුතෙන් එන කෙනෙක් ගන්න ඕනේ නැහැ. මං කියන්නම් හරියටම ආධුනිකයෙක් විදිහට මොනවද ළඟ තියෙන්න ඕනි සහ ඒවට කීයක් වියදම් වෙනවද කියලා මං හරියටම කියන්නම්. ඉතින් මුලින්ම අනිවාර්යයෙන්ම ටෝච් එකක් ඕනේනේ. ඉතින් මේ තමයි අපි පාවිච්චි කරන ටෝච්. මේක තමයි ගෙවුඩ බලන ටෝච් එක. මේ ගෙවුඩ නොසල් එකක් තමයි මේකට දාලා තියෙන්නේ. ඉතින් ගෙවුඩ ගලක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ ටෝච් එකක් අනිවාර්යෙන් ඔයා ළඟ තියෙන්න ඕනේ. මොකද ගෙවුඩ ගලේ ඇතුලේ තියෙන මැටීරියල් එක ලේසියෙන් බලා ගන්න පුළුවන් මේ ගෙවුඩ ටෝච් එකට. ඉතින් මේ ටෝච් එකක් රුපියල් 17000ත් 25000ත් 30000ත් අතර වගේ තියෙනවා. එක එක රේන්ජ් වලින් තියෙනවා. අඩුම එක රුපියල් 17000ට වගේ ගන්න පුළුවන්. ඉතින් ඊළඟට දෙනවා 3 color ටෝච් එක. මේ ටෝච් එකේ එනවා සුදු ආලෝකය, කහ ආලෝකය සහ UV ලයිට් එක. තුනම තියෙනවා මේ තනි ටෝච් එකේ. ඉතින් මේකක් ඔයාට කඩෙන් ගන්න පුළුවන් රුපියල් 4000ක් 5000ක් වෙනකොට. හැබැයි ගෙවුඩ වගේ ගලක් බලන්න නම් මම මේ ටෝච් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි ආධුනිකයෙක් විදිහට ඇවිල්ලා පාට ගල් බලන්න නම් මේ ටෝච් එකක් හොඳටම ඇති. ඉතින් ඊළඟට මේ තියෙන්නේ අපි ගෙනියන ස්කේල් එක, පොකට් ස්කේල් එක. ඉතින් මාකට් එකකට යනකොට පොකට් ස්කේල් එකක් අරගෙන යන එක හරිම වැදගත්. මොකද පතලකින් මාකට් එකට ගල අරන් එන කෙනා ගලේ බර දන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් සමහර වෙලාවට ගලේ බර වැඩිපුර කියන අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්නේ නිසා පොකට් ස්කේල් එකක් තියෙන්න ඕනේ. මොකද බර හරියට දන්නේ නැතුව ගලට මිල තීරණය කරන එක අමාරුයි. අවුරුදු 10ක් 15ක් මැනික් බිස්නස් එකේ ඉන්න කෙනෙක් නම් ගලේ සයිස් එක 60 දැක්ක ගමන් කියයි මේකේ බර මෙච්චරයි කියලා. හැබැයි ආධුනිකයෙක් විදිහට යනවාට ඒක කියන්න අමාරුයි. ඒ හින්දා අනිවාර්යෙන් පොකට් ස්කේල් එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් මේ පොකට් ස්කේල් වලින් මෙන්න මේ ස්කේල් එක තමයි පොයින්ට් ස්කේල් එක. මේක අපි යොදාගන්නේ කට් ඇන්ඩ් පොලිෂ් ගල් මරින්න. මේකේ දශම ස්ථාන 3ක් වෙනකන් හරියටම කිරන්න පුළුවන්. ඉතින් මේකක් මුලදි වාට ඕන වෙන්නේ නැහැ. වාට ඕන වෙන්නේ මෙන්න මේ වගේ පොඩි පොකට් ස්කේල් එකක්. මොකද කලින් පෙන්නා වගේ ස්කේල් එකක් මාකට් එකට අරන් යන්නත් අමාරුයිනේ. ඉතින් ඒ හින්දා මේ වගේ පොකට් ස්කේල් එකක් අරන් යන එක තමයි ලේසි. මේ වගේ ස්කේල් එකක් සාමාන්‍යයෙන් රුපියල් 3000ක් විතර තමයි දැන්ට මාකට් එකේ වෙන්නේ. මේක රෆ් ගල් බලන්න තමයි රෆ් ගල් කරන්න තමයි අපි දැන්ට යොදාගන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයිල් කුප්පියක් අනිවාර්යෙන් ඔයා මාකට් එකට යනකොට අරන් යන්න ඕනේ. මේ වගේ චූටි බෝතලයක් අරගෙන බේබි ඔයිල් එකකින් පොඩ්ඩක් දාලා අරන් යන්න. මොකද ඔයිල් එකක් ගාලා
බලනකොට ගලක තියෙන paludu දෝෂ ඇතුලේ හොඳට පේනවා. ඊට අමතරව ගෙවුඩ ගලක නම් ඔයිල් එකක් නැතුවම බෑ, අනිවාර්යෙන් ඔයිල් එකක් තියෙන්න ඕනි. මොකද ගෙවුඩ මැටීරියල් එක බලන්නත් සහ ගෙවුඩ ඇතුලේ තියෙන paludu බලන්නත් මේ ඔයිල් පොඩ්ඩක් ගන්න එක හරිම වැදගත්. ඉතින් ඊට අමතරව මේ වගේ තව පොඩි කුප්පියක බ්‍රේක් ඔයිල් පොඩ්ඩක් දාගෙන යන්න පුළුවන් නම් පාට ගහලා එන ගලක් ආවට පස්සේ බ්‍රේක් ඔයිල් පොඩ්ඩක් දාලා බැලුවාම පාට ගාලා ආපු ගලක් නම් බ්‍රේක් ඔයිල් වලට ගලේ පාට අතේ ගැවෙනවා. ඉතින් ඊට අමතරව මේ තියෙන පොඩි සවලක් ලොට් වගේ බලන අයට ලොට් ටික එකතු කරන්න එහෙම ලේසි. මේ වගේ සවලක් තියෙනකොට ඉතින් මේක අනිවාර්ය දෙයක් නෙවෙයි, සාමාන්‍ය පොඩි ගාණක් වෙන්නේ, පුළුවන් නම් අරන් තියාගන්න. ඉතින් ඊට අමතරව මෙන්න මේක තියෙනවා අපි කට් ඇන්ඩ් පොලිෂ් ගල් වල සයිස් එක මැනගන්නේ මෙන්න මේ උපකරණේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගල මේක ඇතුළට තියලා ගල කොච්චර දිගයිද කොච්චර පළලයිද කියලා හරියට මැනගන්න පුළුවන් මෙන්න මේ උපකරණේ. ඉතින් මුලදිම නම් මේකක් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඊට අමතරව මේ තියෙන අපි පාවිච්චි කරන ටුයිසර් එක. ඉතින් මේකක් නම් ඔයා ගාව තියෙන එක ඔයාලට සෑහෙන්න වටිනවා. රුපියල් 1500ක් වගේ තමයි මේ කාඩ් එකක් වෙන්නේ. ඉතින් මේ කාඩ් එක අපි යොදාගන්නේ කිරින්චි ගලක් සහ සෆාය ගලක් වෙන් කරලා අඳුර ගන්න තමයි මේ කාඩ් එක අපි යොදාගන්නේ. ඉතින් මේ කාඩ් එක හොඳ ආලෝකයක් තියෙන පැත්තකට මෙන්න මේ විදිහට අල්ලලා මේ කාඩ් එක මැදින් ගල තියලා දෙපැත්තට පොඩ්ඩක් කරකවනකොට සෆාය ගලක් නම් අපිට පේනවා බල්බයක් නිවනින්පත් වෙනවා වගේ එළිය අඩු වැඩි වෙනවා. කිරින්චි ගලක් ඒ විදිහට දාලා කරකෙවුවට පස්සේ ඒ විදිහට එළිය අඩු වැඩි වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ තියෙන්නේ ඔයාලට අත්‍යවශ්‍යම බරු ටික. ටෝච් එක වෙන්නේ 4500යි, ස්කේල් එක 3000යි, ඔයිල් බොටල් එක රුපියල් 200යි, ඩබල් කාඩ් එක 1500යි, රුපියල් 9200ක් තියෙනකොට ජෙම් බිස්නස් එකට අවශ්‍ය කරන උපකරණ ඔක්කොම ටික ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ගෙවුඩ ටෝච් එකකුත් ගන්නවා නම් තව රුපියල් 17000ක් විතර මේකට ඇඩ් වෙනවා. ඔක්කොම රුපියල් 26000ක් වගේ යනකොට ජෙම් බිස්නස් එකට අවශ්‍ය කරන ඔක්කොම උපකරණ ටික ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න හම්බුණා කියලා. ඉතින් මේ වගේ තව වීඩියෝස් බලන්න මතක ඇතුව අපිව subscribe කරගෙන යන්න. ඊට අමතරව අපේ Facebook page එක තියෙනවා. ඔයගොල්ලන්ට